අයිබෝන් සියලු දෙනාටම ලංකාවේ ප්‍රථමවතාවට ඔන්න සයිෆයි හොර ඩුවල් කැටගරි ෆිල්ම් එකක් කරලා තියෙනවා. මේකේ අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව කරන්නේ මම විසින්. ඉතින් මේ සිනමාවේ අන්තර්ගතය කතා කරන්න කලින් මම මගේ බෑග්‍රවුන්ඩ් එක ගැන කියලා ඉන්න. මම සිනමාවට අවතීර්ණ වෙන්නේ 2010 අවුරුදු 16 වගේ ඉතාම පුංචි කාලෙක ඉඳන් ලංකාවේ තියෙන ෆිල්ම් ෆෙස්ටිවල් එක. මේ ෆිල්ම් ෆෙස්ටිවල් එකට මම ෆිල්ම් එකක් සබ්මිට් කරනවා. ඉතින් එතකොට මම මේ ෆිල්ම් එකෙන් ඇවෝඩ් එකක් හම්බ වෙනවා මට. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකකට මම ඒකෙන් සිලෙක්ට් වෙනවා. මම මේ කාරණාව කිය යුතුයි. වයස අවුරුදු 17යි. අද තමයි ඔහුගේ උපන්දිනේ. මම හිතන්නේ පොළොන්නරුව පීරගෙන ජනතාව ඇවිල්ලා නැහැ. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන චිත්‍රපටයේ නිර්මාණය කිරීමේදී මේ තාක් අපිත් එක්ක බොහොම ලෙන්ගතු අපිත් එක්ක කාර්යයේ නියැලෙන ඔහුටයි මේ ආරාධනා කරන්නේ. සිසාර සනාල් දිසානායක ඉදාමත් කුංචි තරුණයෙක්, නව යෞවනයේ සිටින තරුණයෙක්, වයස අවුරුදු 17යි. සිනමා නිර්මාණ කිහිපයක් අප වෙත ඉදිරිපත් කරන්න ඉදුණා. ඒ හැම එකක්ම ජය. එතෙන්දී මම ෆිල්ම් දෙකක් සබ්මිට් කරනවා. ඉතින් මම වාසනාවන්ත වෙනවා ඒ දෙකනම ඇවෝඩ්ස් දෙකක් ගන්න. ඒ දෙක අරගෙන විතරක් නෙමෙයි මම ඊට පස්සේ සිද්ධාර්ථ ගෞතම කියන ඉන්ටර්නැෂනල් ෆිල්ම් එකේ වැඩ කරන්න මට වරම් ලැබුණා. ඉතින් මේකෙන් මම සිනමාව සම්බන්ධව ඊට අදාළ තාක්ෂණික දැනුම මට ලබා ගන්න මේක මනා පිටිවහලක් වෙනවා. අවුරුදු දෙකක් පුරාවට මම සිනමාව සම්බන්ධ අත්දැකීම් මේකෙන් ලබා ගන්න. ඊට පස්සේ මම වරින් වර උත්සාහ කරා සිනමා පට කිහිපයක් කරන්න. නමුත් තාක්ෂණික හේතු ඒ වෙනකොට තිබුණ උද්ගත වුණ තාක්ෂණික හේතු නිසා අපිට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සේ 2025 YouTube channel එකක් කරන්න ගන්නවා. ඒකෙදි මතුවෙන ප්‍රායෝගික ප්‍රශ්න නිසා අපි ඒ වැඩෙත් අතාරිනවා. ඊට පස්සේ එතනින් නතර වෙන්නේ අපි travel vlog එකක් කරනවා. කාලයක් තිස්සේ මේ වැඩේ අපි කරගෙන යනවා. යද්දි අපි කල්පනා කරා අපිට මීට වඩා ස්කිල් එකක් තියෙනවා. සිනමාව සම්බන්ධ අත්දැකීම් තියෙනවා. ගොඩක් මහන්සි වෙන්න පුළුවන් හොඳ ටීම් එකක් ඉන්නවා. අපිට ෆිල්ම් එකක් කරන්න ප්‍රැක්ටිකලි අපිට මාර ලොකු ඉක්විප්මන්ට්ස් නැති වුණා. අපිට ප්‍රැක්ටිකලි කරන්න සහ අපේ ආසාවට ගැලපෙන AI තාක්ෂණය පවා VFX දැනුම මේ වගේ දේවල් සංස්කරණ දැනුම මේ හැම දෙයකින්ම අපි සන්නද්ධ වෙනවා. ඊට පස්සේ අපි තීරණය කරනවා The Rift කියන සිනමා පටය කරන්න. ඉතින් මේ The Rift කියන සිනමා පටේ අන්තර්ගතය තමයි YT කණ්ඩායම, YouTube කණ්ඩායම. ඉතින් මේ YouTube කණ්ඩායම මේගොල්ලෝ ගවේෂණ කරනවා, මේගොල්ලෝ විවිධ ඔපරේෂන්ස් කරනවා, X-Files වගේ unidentified දේවල් ගැන හොයන කණ්ඩායම. මේගොල්ලන්ට ඕන වෙනවා ලංකාවේ forbidden place එකට යන්න. highly restricted area එක. මෙතන මිනිස්සු අතුරුදහන් වීම පිළිබඳව විවිධ කටකතා, ජනප්‍රවාද රාශියක් තියෙන තැන. මේගොල්ලෝ මොකද කරන්නේ? මේ තැන එක්ස්ප්ලෝර් කරන්න යනවා. මේගොල්ලන්ට ඕන වෙනවා මෙතන ඩොකියුමන්ටරි එකක් කරන්න. මේගොල්ලෝ මෙතනට ගිහලා ඩොකියුමන්ටරි එක කරනවා. වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුන දෙයක්. ඉතින් මේ සිනමා පටය ඉතාම දුෂ්කර සහ අතිශය කටුක පරිසරයක් තුල නිර්මාණය වුණ සිනමා පටයක්. අපිට සෑහෙන අභියෝග තිබුණා. තාක්ෂණික අභියෝග, ෆයිනෑන්ෂල් ඉෂුස්, ඉතින් ඒවා සියල්ලම මැඩ පවත්වාගෙන කරන්න මේ කායුෂන් කණ්ඩායම තිබුණා. හොඳටම බලපෑවා. ඉතින් මාස 7ක අතිශය දුෂ්කර ගමනකින් පස්සේ ලස්සන හොලිවුඩ් වයිබ් එකේ සිනමා පටයක් නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා සියලු දෙනාටම මේක බලන්න ආරාධනා කරනවා. මේකේ රයිටර්, ඩිරෙක්ටර්, විෂුවල් ඉෆෙක්ට්ස්, සිනමාටෝග්‍රැෆර් කියන මේ රෝල්ස් ටික කරන්නේ මම විසින්. මම සිසාර සනාල් දිසානායක.